මගේ ජීවිතේ තවත් එක ලස්සන දවසකට ආදව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. මම කලින් වීඩියෝ එකේ ඔයාලට ප්‍රොමිස් වුණ විදියටම ඕන ලස්සන ලාග් එකක් මං ඔයාලට අරගෙන ආවා. ඔයාලා දැනගෙන හිටියද මේ වැස්සට පුළුවන් කියලා අපේ නොස්ටැලජික් ෆීලිංස් වලට පණ දෙන්න? ගොඩක් අයක ෆීල් කරලත් ඇති. හැම වෙලාවෙම වැස්ස පැහැදිලි කරන්න හරි අමාරු සැනසීමක් අපේ හිතලට ගෙනත් දෙනවා. ඒක soft, calm, cozy, relaxing therapy එකක් වගේ. ඉතින් guys මට හිතෙනවා peaceful study time එකක් ගත කරන්න මේක ගොඩාක් perfect night එකක් කියලා. So guys, let's enjoy this mood together. ස්ටඩී වැඩ පටන් ගන්න කලින් අපේ ස්ටඩි ඒරියා එක ලස්සනට පිළිවෙලට පිරිසිදුව තියාගන්න එක ගොඩක් වැදගත් පොයින්ට් එකක් ළමයි. මොකද අපි අපේ ස්ටඩි ඒරියා එක පිරිසිදුව පිළිවෙලකට තියාගත්තම අපිට ගොඩක් ආසාවෙන් අපේ ස්ටඩි වැඩ ටික කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මමත් රූම් එක ක්ලීන් කරලා චුට්ටක් හස් කරගත්තා. ගයිස්, මේ මල් මාරම සුවඳයි. ගොඩාක් දවසට මම මේ මල් මගේ රූම් එකෙන් තියාගන්නවා. මොකද මේ මල් එච්චරටම සුවඳයි ළමයි. දවස් 2මාරක් විතර මේ සුවඳ ඇත්තටම මුළු රූම් එක පුරාම තියෙනවා. ඉතින් මං හරි ආසයි මේ සුවඳට. So guys, I just clean my room and everything feels so fresh. I think guys, now it actually looks like a room, not a mess. ඔය කරේ වැඩක්. රූම් එක ක්ලීන් කරාට විතරක් මදි ළමයි. අපේ මූඩ් එක අප්ග්‍රේඩ් වෙන්න නම් අපි මුලින්ම රිෆ්‍රෙෂ් වෙන්න ඕනේ. එහෙනම් අපි රිෆ්‍රෙෂ් වෙලාම අපේ ස්ටඩි වැඩ ටික පටන් ගමු. රැට පාඩම් කරනව නම් මේ වගේ කම්ෆර්ටබල් ඇඳුමක් අඳින්නත් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. එතකොට කිසිම අපහසුතාවයක් නැතුව අපිට වැඩි වෙලාවක් ස්ටඩි වැඩවලට ෆෝකස් කරන්න පුළුවන් වෙනවා. මගේ කලින් vlogs වල ඔයාලා මගේ ස්කින් කෙයාර් රොටින් එක ගැන විස්තර අහලා තිබුණානේ. ඉතින් මම හිතුවා මගේ නයිට් ස්කින් කෙයාර් රොටින් එක ඔයාලත් එක්කද ෂෙයා කරගන්නවා කියලා. ඉතින් හරිම සිම්පල් රොටින් එකක් තමයි මම ෆලෝ කරන්නේ. මුලින්ම ඔයාලා හොඳට ෂවර් එකක් දාගන්න ඕනේ. සෝප් යූස් කරනට වැඩිය බොඩි වොෂ් එකක් ඔයාලට යූස් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ඊට පස්සේ මම අද ස්ක්‍රබ් කරන්නේ නැහැ. ඉතින් මුලින්ම ෂවර් එක දාගෙන ඉවර වෙලා මම මගේ ෆේස් වොෂ් එක යූස් කරලා මගේ ෆේස් එක හොඳට ක්ලීන් කරගන්නවා. ඊළඟ වැදගත්ම ස්ටෙප් එක තමයි මුවනේ තියෙන වතුර ටික රිමූව් කරගන්න ඔයාලගේ ෆේස් ටවල් එක යූස් කරන එක. ඊට පස්සේ guys මම මගේ සීරම් එක ෆේස් එකට ඇප්ලයි කරගන්නවා. මම යූස් කරන්නේ The Ordinary brand එකේ Niacinamide 10% සීරම් එක. ඉතින් ගොඩ කාලයක් තිස්සේ මම මේක යූස් කරා. දැන් මාස 6කටත් කිට්ටුයි. ගොඩක්ම හොඳ බෙස්ම රිසල්ට් දීපු සීරම් එකක් තමයි මේක. ඊළඟට අපේ ෆයිනල් ස්ටෙප් එකට යමු. මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ඇප්ලයි කරලා ඊට පස්සේ ලිප් බාම් එකක් අපේ ලිප්ස් වල ඇප්ලයි කරන්න ඕනේ. මේ මොයිස්චරයිසර් ක්‍රීම් එක නම් මට පර්ෆියුම් එකක් බයි කරනකොට හම්බ වෙච්ච එකක්. ඉතින් අද තමයි මම ෆස්ට් ටයිම් ගන්න. ඉතින් අපි බලමු මේක ගාලා මට රිසල්ට්ස් තියෙද කියලා. ඊළඟ වැදගත්ම දේ තමයි ඉස්කෝලේ යන පොඩි නංගිලට මම කියන්නේ දැන් අම්මලට කරදර කරනවා හැම නෙමෙයි මට මේ කෝණේ කියලා. ස්ටඩි කරනකොට ඇත්තටම වෙන්න ඕනේ තමන් ස්ටඩි කරන ඒරියා එක පිළිවෙලකට හදාගන්න එක වගේම තමන් පිරිසිදු වෙන එක. යමන්ට තියෙන විදිහට පිරිසිදු වැදුමක් ඇඳලා
ඔයා මුලින්ම රීෆ්‍රෙෂ් වුණා නම් හොඳටම ඇති. දැන් තමන්ට ස්ටඩි කරන්න ඕන කරන බඩු ටික ළඟින් තියාගන්න එක තමයි ඊළඟ ස්ටෙප් එක. ස්පෙෂලි වෝටර් බොටල් එකක් නම් අනිවාර්යෙන්ම ස්ටඩි ටේබල් එකේ තියෙන්න ඕනේ දෙයක්. අද ඩිනර් එකට තියෙන මේ වගේ පොඩි කෑමක් නිසා මම කෑම එකත් අරගෙනම මගේ ස්ටඩි ටේබල් එකට ආවා. ඉතින් කන ගමන් මගේ වැඩ ටිකත් මට හිමින් කරගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. ගයිස්, දැන් වෙලාව හරියටම රෑ 7යි. ඉතින් බලමු මට අද මගේ ස්ටඩි වැඩ ටික හරිම ප්‍රොඩක්ටිව් විදියට ඒ වගේම හරිම ඉක්මනින් ඉවර කරගන්න පුළුවන් වෙයිද කියලා. මේ දවස්වල ගයිස් ඇත්තටම රෑ වෙනකන් ඉන්න අමාරුයි. මොකද මම ඉන්ටර්න් කෙනෙක් නේ. ටුමෝරෝ මම මගේ ප්ලාන්ට් එකට යන්න ඕනේ. ගයිස්, මේ කෝසේ වයිබ් එක ඇත්තටම ස්ටඩි වැඩවලට මාර විදියට මැච් වෙනවා. පර්සනලි මම මාර මාසයි පුංචි වැස්සකුත් එක්ක උණුවෙන් කැම ටිකක් කකා නිදහසේ සතයක් පැත්තයක් නැතුව පාඩුව එහෙ වැඩ කරගෙන යන්න. ඇත්තටම මම ඒ වයිබ් එකට හරිම ආස කෙනෙක්. ගයිස්, අද මට කරන්න තියෙන්නේ මගේ ප්‍රොජෙක්ට් එකේ වැඩක්. ඒ කියන්නේ මම දැන් ඉන්ටර්න්ෂිප් එකක ඉන්නේ. එතකොට මගේ ප්ලාන්ට් එකෙන් මට දීලා තියෙන ප්‍රොජෙක්ට් එකක්. මට දීලා තියෙන ප්‍රොජෙක්ට් එක තමයි ප්ලාන්ට් එකේ ජෙනරේට් වෙන කෙමිකල් වේස්ට් ඩිස්පෝස් කරන්න පුළුවන් ප්‍රොපර් සිස්ටම් එකක් ඩෙවලොප් කරන එක. ඉතින් ගයිස්, මුලින්ම මම කෙමිකල් වේස්ට් ටයිප්ස් ටික අයිඩෙන්ටිෆයි කරගත්තා. ඒ කියන්නේ මගේ ඩේටා කලෙක්ෂන් පාර්ට් එක just completed. දැන් මට තියෙන්නේ ලිටරේචර් රිවිව් එකක් කරලා ඒ කියන්නේ දැනට ලෝකේ යූස් කරන කෙමිකල් ඩිස්පෝසල් මෙතඩ්ස් වගේ දේවල් වල විස්තර රිෆර් කරලා පොඩ්ඩක් විස්තර ටිකක් හොයාගන්න. බයෝසිස්ටම් ටෙක්නොලොජිස්ට් අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් විදියට ඇත්තටම මේ වගේ ප්‍රොජෙක්ට් එකක් මාරම වටිනවා අපිට එක්ස්පීරියන්ස් ගත කරන්න. ගයිස්, මං ඔයාලට ඉස්සරහට ඉන්ටර්න්ෂිප් එක සම්බන්ධව බ්ලොග් එකක් අනිවාර්යෙන් අරගෙන එන්නම්. ඒ කියන්නේ කොහොමද ඉන්ටර්න්ෂිප් එකක් හරියට හොයාගන්නේ, ඉන්ඩස්ට්‍රීස් අතර කොහොමද කනෙක්ෂන්ස් ඇති කරගන්නේ වගේ දේවල් ඔයාලට ඒ සම්බන්ධ විස්තර මගේ බ්ලොග් එකෙන් බලාගන්න පුළුවන් වෙයි. ඔයාලට ඒ සම්බන්ධව මොන හරි දැනගන්න ඕනේ නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට මට ඒ වීඩියෝ එක හදද්දී ඒ දේවලුත් ඒකට ඉන්ක්ලූඩ් කරන්න පුළුවන් වෙයි. ඉතින් ඔන්න ඔය විදියට තමයි අද දවසේ මගේ මේ පුංචි පැය කීපය ප්‍රොඩක්ටිව් විදියට ගෙවුනේ. ඉතින් ඔයාලට පුළුවන් හැම වෙලාවකම හැම ටයිම් එකක්ම උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් විදියට ප්‍රොඩක්ටිව් විදියට ගත කරන්න. ඉතින් ඒක තමයි වෙන්න ඕනම දේ. ඉතින් එහෙනම් මම දැන් මේ වැඩ ටික ඉවරයි. ගයිස්, එහෙනම් හෙට දවසට රෙඩි වෙන ගමන් vlog එක මම මෙතනින් නතර කරනවා. ඔයාලට thank you so much මෙච්චර වෙලා මාත් එක්ක එකතු වෙලා හිටියට. අද vlog එකේ ඉඳලා මම හැමදාම week wise comment shout out එකක් දෙනවා. ඉතින් බලමු අද vlog එකෙන් කාටද shout out එක ලැබෙන්නේ කියලා. ඉතින් thank you so much රුවිනි දේවින්දි නංගි ඔයාට මේ ලස්සන කමෙන්ට් එක මට දුන්නට. ඒ වගේම නංගි මං ඔයාට විශ් කරනවා ඔයාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා. අලුතින් එකතු වෙන යාළුවන්ට මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් guys, අදට මම ගිහින් එන්නම්. good night.